මීදුමෙන් මුළු පරිසරයම වැහිලා ගිහිල්ලා. මේ වෙලාවෙම ගමනක් යන්න කියලා හිතාගෙන පාරට බැහැපු අපිට පුදුමාකාර සතුටක් තමයි දැනුනේ. පාරේ පෙනෙන නොපෙනෙන ගානට මීදුමෙන් වැහිලායි තිබුණේ. ඉතින් පරිසරය දකිනකොටත් හිතට අමුතු හැඟීමක් තමයි එන්නේ. නිවාඩු දවසේ හින්දා වැඩි කලබලයකුත් පාරේ නම් දකින්න තිබුණේ නෑ. අපි දැන් අවිස්සාවේල්ල ටවුන් එකටත් ආවා. අද වැඩි කලබලයක් නම් අපිට දකින්න හම්බුනේ නෑ. මොකද කලබලකාරී ගතිය අඩු වෙලා. අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය තුම්මෝදර මංසන්දියෙන් හැරිලා අපි මේ දැන් යන්නේ සීතාවක උද්භිත උද්‍යානය බලන්න. විශාල ප්‍රමාණයේ වාහන ඇරුණාම අනිකුත් වාහන වලට මේ පාරේ යන්න පුළුවන්. මේ පාරේ විනාඩි 30කට වතාවක් බස් එකක් යනවා. මාර්ගාංක 239 අවිස්සාවේල්ල පාදුක්ක බස් රථය මේ පාරේ යනවා. විනාඩි 30කට වතාවක් මේ බස් එක තියෙනවා. අපිට පාක් එකට යන්න පුළුවන්. දිත්වා සුලිකුණාටුවේ බලපෑමෙන් සිදුවුණු හානිය තමයි මේ ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. මං කලින් කිව්වා වගේ මේ සීතාවක පාක් එකට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා පුවක්පිටියෙන් හැරිලා එන්න පුළුවන්. අනිත් එක අවිස්සාවේල්ල පාදුක්ක මාර්ගයේ ඇවිල්ලා සීතාවක උද්භිත උද්‍යානයට එන්න පුළුවන්. මේ ඔයාලා දකින්නේ සීතාවක උද්භිත උද්‍යානයේ එන්ට්‍රන්ස් එක. අපි දැන් මෙතනින් ඇතුළට යනවා. මෙතනින් ඇතුළට ගියාට පස්සේ පුදුමාකාර ලස්සනක් තමයි අපිට පේන්නේ. ගස් කොළන් වලින් වටවුණු ලස්සන පරිසරයක්, කුරුල්ලන්ගේ සද්දේ, ඒ හැම දෙයක්ත් එක්කම ලස්සන පරිසරයකින් ලස්සන හිරු උදාවක් එක්ක ඔන්න අපිට පාක් එක බලන්න යන්න අද පුළුවන්. ප්‍රවේශ පත්‍රයකුත් අරගෙන ඔන්න අපි දැන් පාක් එකට ඇතුළු වෙන්න තමයි හදන්නේ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. Hi guys, welcome back to my YouTube channel. අද මම හරි ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නවා. අද විවේකී ඉරිදා දවස. ඉතින් ඔයාලට පේනවා ඇති මම හරි ලස්සන තැනකට තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි සීතාවක උද්භිත උද්‍යානය. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. සීතාවක පාක් එක. ගොඩක් අය දන්නේ එහෙම කිව්වහම ඉතින් අපේ පාක් එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අද උදේ වෙද්දි මීදුමෙන් වැහිලා තිබුණේ පාක් එක. ඉතින් දැන් වෙද්දි පොඩ ඉරේලිය ඇවිල්ලා ලස්සන පරිසරයක් දකින්න හම්බෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපේ පාක් එක කොච්චර ලස්සනයිද කියලා. ශ්‍රී ලංකාවේ දැනට ඉදි කරලා තියෙන උද්භිත උද්‍යාන අතරින් ඉතාමත් ලස්සන පරිසරයකින් සමන්විත උද්භිත උද්‍යානයක් විදිහට අපිට සීතාවක උද්භිත උද්‍යානය හඳුන්වන්න පුළුවන්. ඉතින් 2008 වර්ෂයේදී තමයි මේ සීතාවක උද්භිත උද්‍යානය ආරම්භ කරලා තියෙන්නේ. මුළු බිම් ප්‍රමාණය වෙනවා හෙක්ටයාර 43ක්.
ඒක අක්කර වශයෙන් අපි ගත්තොත් අක්කර 106ක් වෙනවා. මේ ඔයාලා දකින්නේ හරිම ලස්සන මත්ස්‍යයන්. සීතාවක පාක් එකේ තියෙනවා වැව් අංක 1 2 3 කියලා කොටස් කරලා මේ හැම වැවකම වගේ අපිට සුරතල් මත්ස්‍යයන් දකින්න හම්බෙනවා. ඒ වගේ ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂයන් බහුතරයක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ බිම් සැකැස්ම කොහොමද කියලා. ඉතින් උද්භිත උද්‍යානය ගැන හඳුන්වා දීමක් මෙහිදී සිද්ධ කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් උද්භිත උද්‍යාන කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ පේරාදෙණිය අපේ පාක් එක පේරාදෙණිය උද්භිත උද්‍යානය. ඒ වගේම එහා සමානම හරි අපූර්ව පරිසර පද්ධතියකින් සමන්විත වෙන තැනක් තමයි අපේ මේ සීතාවක පාක් එක එහෙම නැත්නම් සීතාවක උද්භිත උද්‍යානය කියලා කියන්නේ. ඉතින් ගොඩක් පිරිසක් මේ ස්ථානය නරඹන්නට එනවා. ඒ වගේම ෆ්‍රී ෂූට් ෆොටෝ ෂූට්ස් කරන්න මේ තැන ඉතාම ලස්සන තැනක්. මම කලින් සඳහන් කළා වගේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් උද්භිත උද්‍යාන කිහිපයක් තියෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධාන වශයෙන් 5ක් අපි හඳුනා ගන්නවා. ඒ තමයි පේරාදෙණිය, හෙනුරත්ගොඩ, හග්ගල, මිරිච්චවිල සහ සීතාවක වශයෙන්. මේ උද්භිත උද්‍යාන 5 අතරින් අපි ප්‍රධාන වශයෙන්ම ගන්නේ පේරාදෙණිය උද්භිත උද්‍යානය. මේ එහා සමානම ලස්සනකින් යුතු පරිසර පද්ධතියක් සහිත උද්භිත උද්‍යානයක් විදිහට අපිට සීතාවක උද්භිත උද්‍යානය හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් ඔයාලා දකින්නේ වැව් අංක 1 කොටස. මේකේ හංස බෝට්ටු පදින්න පුළුවන්. ඉතින් හංස බෝට්ටු පදින්න අවශ්‍ය කරන ටිකට්ස් අපි ටිකට් කවුන්ටර් එකෙන් එනකොට අරගෙන එන්න ඕන. මෙතනට ආවට පස්සේ පාක් එක හරි ලස්සනට පේනවා. විවිධ හැඩතල වලින් යුතුව මල් වගා කරලා තියෙනවා. මේ දැන් මම යන්නේ පාක් එකේ උඩ කොටසට. මේ උඩ කොටසට යනකොට හරිම අමුතු හැඟීමක් තමයි දැනෙන්නේ. මොකද වෘක්ෂලතා ගොඩාක් අතරින් තමයි මේ තැනට අපිට යන්න පුළුවන් වෙන්නේ. මෙතනට ගිය කෙනෙක් දන්නවා මෙතන හරිම ලස්සනයි. මොකද ඊට හේතුව මෙතන ඉඳලා පහළ බලනකොට ලේක් එකේ view එක අපිට දකින්න පුළුවන් වෙනවා මෙතන ඉඳලා. ඉතින් හරිම ලස්සනයි. මේ වෙලාවේ මීදුමක් ටිකක් තිබුණා. වෙරළු තියෙනවා. ඔයාලට පේනවද දන්න ලොකු ගහක්. එතන වෙරළු තියෙනවා. ආකේ ඔයාලට හොනද දන්නේ මං මෙතනදි කියන්නේ මෙතන ලොකු වෙරළු ගහක් තියෙනවා. ඉතින් වෙරළු වැටිලා තියෙනවා කියලා තමයි මම මේ කියන්නේ. එකේ ඇවිදගෙන උඩට යනකොට මේ පේන view එක. පහළ view එක ලේක් එකත් එක්කදී කියන්නේ ලේක් එකත් එක්ක පහළ view එක හරිම ලස්සනයි. මෙතන පේන විදිය කියලා තමයි කියන්නේ. මෙතනට හැබැයි අවුව ටිකක් සැරයි. අවුව නැති වෙලාවක නම් තවත් හොඳයි. මේ අපි අහුලගත්ත වෙරළෝ තියෙන්නේ අපි හිඳපු වෙරළෝ. අපි දැන් මේ උඩහට ඇවිදගෙන ඇවිදගෙන ඇවිල්ලා යන්න හදන්නේ හරි ලස්සන තැනක් බලන්න.
ඒ තමයි රෝස උයන. අපි ගිහිල්ලා බලමු රෝස උයන කොච්චර ලස්සනයිද, මල් කොච්චර තියෙනවද, මොන පාට මල්ද තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු. මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මේ රෝස උයන කියන බෝඩ් එක ගහලා තියෙනවා. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මෙතන විවිධ වර්ගයේ රෝස වර්ග හඳුන ගන්න පුළුවන් වෙනවා. මෙතන රතු රෝස තියෙනවා, ඒ වගේම බයි කලර්ස් තියෙනවා, ඒ වගේම සුදු රෝස තියෙනවා. මේ වගේ විවිධ වර්ගයේ රෝස හැදිලා තියෙනවා. මෙතනට හොඳට හිරු එළිය වැටෙනවා. මේ හිරු එළිය වැටෙන එකත් එක්ක මෙතන හොඳට රෝස වර්ග හැදිලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති කියලා මං හිතනවා. මෙතන රෝස උයනේ ඉඳලා ඉස්සරහා බලනකොට මේ විශාල ශාක හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. හරිම අමුතු හැඟීමක් දැනෙනවා මේ උද්භිද උද්‍යානයේ ඉහළ කොටසට ගියාට පස්සේ. මෙතන හරිම ලස්සනයි. හරිම පිළිවෙල කොටසක් විදිහට තමයි මෙතන හඳුන ගන්න පුළුවන්. ඇත්තටම හිතට හරිම නිස්කලංක ස්වභාවයක් දැනෙනවා මේ කොටසට ගියාට පස්සේ. මේ වෙලාවේ ටිකක් අවුවසර වැඩි. අවුවසර අඩු වුණාට පස්සේ නම් මෙතන ඉන්න හරිම නිස්කලංක තැනක්. සීතාවක උද්භිද උද්‍යානය ගැන තවත් වැදගත් කරුණක් කියන්නට ඕන. ඒ තමයි සීතාවක උද්භිද උද්‍යානය ආරම්භ කරන්න මූලික අරමුණ බවට පත් වෙලා තිබුණේ අභියෝගයන්ට ලක් වෙලා තිබුණු මේ පහතරට තෙත් කලාපීය වනාන්තරවල පවතින වෘක්ෂලතා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව තබා ගන්න එක තමයි මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් විදිහටත් ඒ වගේම ප්‍රදේශයේ ආර්ථිකමය වර්ධනයට දායක වෙන සහ තෙත් කලාපීය භූදර්ශනය වැඩි දියුණු කිරීමක් මේකේ මූලික වශයෙන් අරමුණු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධියක් නැති ඌන උපයෝජිත ශාක වර්ග දැක බලා ගන්න, ඒ වගේම ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සඳහා, ඒ වගේම තෙත් කලාපය තුළ උද්භිද විද්‍යාව සහ මල් වගාව ගැන අධ්‍යාපන සහ පුහුණුව ලබා දෙන්නත් මධ්‍යස්ථානයක් විදිහට මහ ජනතාවට සේවා සපයනවා මේ සීතාවක උද්භිද උද්‍යානය. බලන්නකෝ මේ ගහේ මල් ඇත්තටම හරිම ලස්සනයි. මේ ශාකයේ නම මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් තැන් කීපයකම මේ මල් දකින්න හම්බුණා. ඇත්තටම හරිම ලස්සනයි මේ ශාකයේ මල්. නම දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ සතා කවුද කියලා ඔයාලා දන්නවා ඇති. මේ තමයි කිරලා. සීතාවක උද්භිද උද්‍යානයේ හැම තැනකම මේ සතා දකින්න පුළුවන් වෙනවා. මේ සතා සහ පැටව උද්භිද උද්‍යානයේ හැම තැනකම දකින්න පුළුවන්. උද්‍යානයේ භූමිය ගැන අපි කතා කරොත් මේක කොටස් කිහිපයකින් සමන්විත වෙනවා. මම කලින් සඳහන් කරන්නේ වැව අංක 1 2 3 කියලා කොටස් කරලා තියෙනවා කියලා. ඒ වගේම තේ වගාව, මීවන උයන, රුක් උයන, තර්ජිත ශාක, ඒ වගේම තාල වර්ගයට අයත් ශාක, රෝස උයන කියලා කොටස් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් වෙනවා. පාත්‍යකට ඇතුළු වුණ වෙලාවේ ඉඳලම ඇවිදලා අපිට ටිකක් මහන්සි.
ඒක නිසා මේ ගහ යටට වෙලා ටිකක් විවේක ගන්න ඕනි කියලා හිතුවා. මෙතනදී ඉතින් ඇත්තටම හිත නිවෙනවා පරිසරය වටේට තියෙන ශාක ඒ වගේම කුරුල්ලෝ මේ දේවල් බලාගෙන ඉන්නකොට ඇත්තටම හිත නිවෙනවා. ඉතින් අපි මෙතනදී දැක්ක මේ ඉරිද දවසකින්දා වෙනදට නම් මෙතන වැඩිපුරම සෙනග ඉන්නවා. නමුත් මේ ඉරිද දවසේ එච්චරම සෙනගක් හිටියේ නෑ. සමහර විට උදේ හින්දා වෙන්න පුළුවන්. ඉතින් අපි උඩහින් අහුලගත්ත වෙරළුත් මෙතනට අරගෙන ඇවිල්ලා අපි දෙන්න වෙරළු ගෙඩියකුත් කන ගමන් මේ මෙතනදි කතා කරන්නේ මෙතන ගිරව් ඉන්නවා. ගිරා කූඩු කිහිපයක් තියෙනවා. ඒගොල්ලෝ ගිරව් රණ්ඩු වෙනවා. ඒ රණ්ඩු වෙන එක ගැන තමයි අපි දෙන්න මේ කතා කරන්නේ. ඉතින් මේම කතා කර කර අපි දෙන්න මහන්සිය නිවා ගන්න ටිකක් වෙලා මෙතනට වෙලා වාඩි වෙලා හිටියා. අපි ගත කරන මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදලා ටික වේලාවකට හරි අපේ ආදරය කරන අයත් එක්ක මේ වගේ නිස්කලංක පරිසරයකට ඇවිල්ලා ගත කරන පොඩි මොහොතක් පවා ජීවිතයට ලොකු ආස්වාදයක් කියලයි මම නම් හිතන්නේ. ඔන්න බලන්නකෝ මේ පාක් එක ලස්සන කරන තව කට්ටියක් තමයි මේ ඉන්නේ. තාරාව කීප දෙනෙක් මෙයාලා තැන් තැන් වල ඉන්නේ. අපි යනකොට එක තැනක හිටියා. හැබැයි මෙයාලා චුට්ටක් විතර බය වුණා. එයාලට කරදරයක් කරයි කියලා වෙන්නේ නැති. ඒක හින්දා මම ඉක්මනින් මෙතනින් ගියා. බලන්නකෝ ගස්වල හෙවණලි වතුරට වැටිලා. ඉතින් අපිට පේනකොට හරිම ලස්සනයි. ඉතින් මේ පරිසරයේ සුන්දරත්වය එක එක විදිහින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන පස් කපලා තියෙනවා අලුතෙන් මොනවා හරි මල් පැල වර්ගයක් හිටවන්න වෙන්න ඕන. ඉතින් අපි දැන් පාක් එක බලලා ඉවර වෙලා කැන්ටින් එකට යන්න ඕනි කියලා හිතාගෙන තමයි පොඩි බඩගින්නකුත් ආවා. ඒකත් එක්ක කැන්ටින් එකට යන්න තමයි ආවේ. දැන් මේ අපි ඉන්නේ කැන්ටින් එකේ. දැන් අපි පොඩි කෑමකුත් කාලා මෙතනින් යන්න තමයි ඔන්න ආවේ. එළියට ආවට පස්සේ කැන්ටින් එකත් එක්කම මේ වගේ වැවේ කොටසක් දකින්න හම්බෙනවා. මේකෙත් හරිම ලස්සන මාළු ඉන්නවා. මේ විදිහට තමයි ඉතින් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වෙනකොට නම් කට්ටිය ටිකක් ඇවිල්ලා හිටියා. පාක් එක බලන්න මොකද ඒ වෙද්දි ටිකක් දවල් වෙලා. සීතාවක උද්භිද උද්‍යානය බලන්න. ඉතින් දැන් අපි උද්‍යානය බලලා ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බලන හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මම කිව්වා වගේම මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න, අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එතකන් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.